ආයිබෝවන් මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වැසි වනාන්තරවල ජීවත් වෙන හරිම අපූරු ගෙඹි විශේෂයක් ගැන. ඒ තමා වීදුරු ගෙම්බා. අපි බලමු ඇයි මෙයාට වීදුරු ගෙම්බා කියලා කියන්නේ වගේම මොකද්ද මෙයාගේ විශේෂත්වය කියලා. මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ තියෙන සශ්‍රීක වනාන්තරවල මේ වීදුරු ගෙම්බන්ව දැක ගන්න පුළුවන්. ඉතින් මෙයාගේ තියෙන විශේෂත්වය තමා මෙයාට තියෙනවා අර්ධ පාරදෘශ්‍ය හමක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මෙයාලට විනිවිද පේන බඩක් තියෙනවා. ඉතින් මෙයාගේ හම දිහා බැලුවම අපිට උගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ මෙයාගේ හම හරහා හදවත, අක්මාව, බඩවැල් සහ රුධිර නාල පවා පැහැදිලිවම දැක ගන්න පුළුවන්. ඒ වගේම වැසි වනාන්තරයට මුහු වෙන්න මේ ගෙම්බන්ගේ පිටුපස ප්‍රදේශයේ සාමාන්‍යයෙන් විචිත්‍රවත් කොළ පැහැයක් ගන්නවා. ඉතින් ඇයි මෙයාලගේ හම මේ විදියට විනිවිද පේන්නේ? විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ විනිවිද පෙනීම හින්දා මෙයාලට පෙනෙන නොපෙනෙන විදියට විලෝපකයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මෙයාලා බොහොම සැලකිලිමත් දෙමව්පියන්. බිත්තර අනාරක්ෂිතව තියෙන අනිත් ගෙඹි විශේෂ වගේ නෙවෙයි. මේ වීදුරු ගෙම්බන්ගේ පිරිමි සත්තු බිත්තර මත හිඳගෙන ඒවට තෙතමනය ලබා දෙමින් ආරක්ෂා කරනවා. ඒ වගේම බිත්තර ආරක්ෂා කරගන්න විලෝපිකයන් සමග සටන් පවා කරනවා. මේ වීදුරු ගෙම්බු නිසාචරයි. කූඹියෝ, මැස්සෝ, මකුළුවෝ වගේ කුඩා කෘමීන් මෙයාලගේ ප්‍රධාන ආහාරයන්. කොහොම වුණත් මෙයාලව මේ විදිහට පරිණාමය වුණේ ඇයි කියලා නම් තාමත් හොයාගන්න ලැබිලා නැහැ. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මේ අර්ධ පාරදෘශ්‍ය සිරුර මෙයාලට ආලෝකය විහිදන්න වගේම විලෝපකයන්ගෙන් ආරක්ෂා වෙන්නත් උදව් කරන හින්දා මෙහෙම මෙයාලා පරිණාමය වෙන්නේ නැති කියලා. කොහොම වුණත් වන විනාශය, දේශගුණික විපර්යාස වගේම සුරතල් සතුන් සඳහා නීති විරෝධී විදියට අල්ලා ගැනීම හින්දාත් අද වෙනකොට මේ වීදුරු ගෙම්බන් තර්ජනයට මුහුණ දීලා ඉන්නවා. සංරක්ෂණවාදීන් මේ වෙද්දිත් වීදුරු ගෙම්බන් ආරක්ෂා කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ස්වභාව ධර්මයේ විනිවිද පේන ආශ්චර්යමත් සතා වීදුරු ගෙම්බයි කතාව තමයි මේ. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩ් ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.